ගාල්ල නාගරික බල ප්‍රදේශයේ කුඩා බිම් කඩක ජීවත් වන මිනිසුන්ගේ කුණු බැහැර කිරීමේ ගැටලුව හා බලශක්ති අර්බුදයට විසඳුම් සොයාගත් ව්‍යාපාරිකයෙක්. ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි බයෝගෑස් එකක්. දැන් අපි ගෙදර තියෙන දේවල් ඉඳුල් පළතුරු කපලා ඉතිරි වෙන දේවල් ඒවා තමයි අපි මේකට ඇතුල් කරගන්නේ. ඇතුල් කළා වතුර දාලා ඒකෙන් තමයි අපි ඉතින් ගෑස් එක නිෂ්පාදනය කරගන්නේ. තව ඕනනම් අර මාළු ඔලු බඩ වගේ දේවල් ගොඩාක් දාන්න පුළුවන් නම් ඒ වයින් ගොඩාක් ගෑස් එක හදා ගන්න පුළුවන්. උදේ ඉඳලා එකතු වෙන දේවල් තමයි දවස ගානේ වගේ දාන්නේ. ඒක දාලා තමයි ඉතින් අපි මේ ගෑස් එක නිෂ්පාදනය කරගන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ දැන් ගෙදරට උදේ දාන ඉඳුල් ප්‍රමාණය ඇති දවසේම වැඩ කරගන්න. කලින් අපිට මේ ඉඳුල් දෑම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපි අර කලින් හෝටලයක් කරපු නිසා අපිට අර තැන් වල සමහර දාට අපිට ඉඳුල් දානවා. අපිට ඒක හරි ගඳ ගහනවා. ඒක හන්ද දැන් අර මේක හදලා දීප එක අපිට ලොකු උදව්වක් වුණා හෙල්පෝ ආයතනය. ඒකෙන් මේ දැන් ඉතින් තැන් වලට දාන්න ඕනෙත් නැහැ. සත්තුන් ඇවිල්ලා අවුස්සන්නෙත් නැහැ. දැන් ඉතින් මේක ඉඳුල් ටික මේ බයෝගෑස් එකටම වැටෙන හන්දා දැන් ඉතින් පරිසරයත් අපිරිසිදු වෙන්නේ නැහැ. ගෑස් එක නිෂ්පාදනය වෙනවා අපද්‍රව්‍ය වලින්. අපි හෙල්පෝ ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ දැන් තියෙන ගෑස් ප්‍රශ්නෙත් එක්ක දැනට කාලයකට ඉස්සෙල්ලා අපිට මේක නිෂ්පාදනය කරලා දුන්නේ හෙල්පෝ ආයතනය. ඒක නිසා අපි එයාලට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේක අපිට කළා දීපු එක ගන්න. මේ ගෑස් එකේ පොඩි ගඳක් එනවා. ගඳක් ආවට ඒක අපිට එහෙම දරා ගන්න බැරි ගඳක් එන්නේ නැහැ. සාමාන්‍ය ලා ගඳක් එන්නේ. ඒක එන්නේ සාමාන්‍යයෙන් ගෑස් එක ගොඩාක් කියලා ලීක් වෙලා තිබුණොත් විතරයි. මෙමගින් ඔවුන්ගේ දෛනික බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නවා මෙන්ම තම බලශක්ති අර්බුදයටද රටේ බලශක්ති අර්බුදයටද විසඳුමක් ලබා දුන් ආදර්ශවත් මිනිසෙකි ඔහු. Thank you.